අයිබෝන් අපි අපේ ගෙදර තියෙන පුටුවක් මේසයක් පණ වගේ රකින්නේ. ඒක අපේ මහන්සියෙන් ගත්ත නිසා. හැබැයි තාප්පෙන් එළියට ගියපු ගමන් අපේකම නැති වෙලා යන්නේ ඇයි? ඒ අනුව පාරේ තියෙන විදුලි කණුවක් කැඩෙනකොට බස් රථයක සීට් එකක් කිරනකොට අපේ හිතට වේදනාවක් දැනෙන්නේ නැත්තේ. ඇත්තටම අපි විනාශ කරන්නේ කාගේ දේවල්ද? අද මේ වීඩියෝ බලන්න ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන්. මේක ආණ්ඩු වෙනුවෙන් මගේම සල්ලි, මගේම දාඩිය. ඒ කිව්වේ මොකද්ද? මම ඔබට පැහැදිලි කරන්නම්. ඒ අනුව ගත්තාම අපි හැමෝම රෑදවල් මහන්සි වෙන්නේ කීයක් හරි හම්බ කරලා දරුවෙකුට කිරි පැකට්ටයක් ගන්න, ගෙදරට බඩු ටිකක් ගන්න. ඒ වගේම තමයි ඒ හැම රුපියලක්ම අපි හම්බ කළේ ලේ දාඩිය කඳුළුවක් කරලා. හැබැයි ඔබ කවදා හරි හිතුවද ඔබ එහෙම මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් කොටසක් පාරේ තියෙන විදුලි කණුවේ ඔබ යන බස් එකේ ඔබේ දරුවා වාඩි වෙන ඉස්කෝලේ ඩෙස් එකේ තියනවා කියලා? නෑ නේද? ඒක තමයි අපිට වැරදුනේ. ඒ අනුව ගත්තාම අංක 1 ඔබේ පසුම්බියට අත දමන්නේ කවුද? ඉතින් බොහෝ දෙනෙක් හිතන්නේ මම ආදායම් ගෙවන්නේ නැහැ, මේවා ඉතින් මගේ සල්ලි නෙවෙයි කියලා. ඒක තමයි අපි කරගෙන තියෙන ලොකුම මුලාව. ඒ අනුව ඔබ අද ඉඳන් මතක තියාගන්න, ඔබ කඩෙන් ගන්න සීනි කිලෝ වෙනුත් පරිප්පු ඇටියෙනු සත කීපයක් රජයට යනවා. ඒ වගේම තමයි ඔබේ දරුවාට අරන් දෙන පැන්සලට පොතට බද්දක් එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ ෆෝන් එකට දාන කාඩ් එකෙන් එහෙම නැත්නම් රීලෝඩ් එකෙන් සැලකිය යුතු මුදලක් රජයට යනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔබ ඔබේ වාහනයට හෝ බස් එකට ගහන ඉන්ධන ලීටරෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ බදු විදියට. ඉතින් මේකේ සරල කතාවක් කිව්වොත් පාරේ තියෙන බස් එකට ටයරයක් ගන්නේ ඔබේ දරුවාගේ ඒ කිරිපිටි පැකට් එකෙන් කැපුණු සතෙන්. ඒ වගේම ඉස්පිරිතාලේ ඇඳක් ගන්නේ ඔබ මහන්සියෙන් වැඩ කරලා ගත්ත පඩියෙන් කැපුණු සතෙන්. ඉතින් එහෙම බැලුවාම මේවා පොදු දේවල් නෙමෙයි, මේවා ඔබේම සල්ලි. අංක 2 ඔබ කරන්නේ ඔබේම සල්ලි ගිනි තබා ගැනීම. පොඩ්ඩක් හිතන්න, කවුරු හරි ඇවිත් ඔබේ සාක්කුවට අත දාලා රුපියල් 5000ක් අරගෙන ඔබ බලාගෙන ඉන්නෙද්දිම ගිනි තියනවා නම් ඔබ නිකම් ඉන්නවද? නෑ නේද? ඔබ ඒකට රණ්ඩු වෙනවා ඒක නවත්තන්න. ඉතින් එහෙනම් කවුරු හරි බස් එකක සීට් එකක් ඉරනවා නම්, කෝච් එක වීදුරුවක් ගල් ගහලා කඩනවා නම්, ඉස්කෝලේ තියෙන ඩෙස්ක් එකක කුරුඩු ගහනවා නම්, ඒ කරන්නේ ඔබේ සාක්කුවෙන් සල්ලි අරන් ගිනි තියන එකම තමයි. මොකද ඒ දේවල් ආයෙත් හදන්න වැය වෙන්නේ ඔබ හෙට දවසේ කඩේට ගිහින් බඩු ගන්නකොට ගෙවන බදු මුදල්මයි. එහෙනම් මම මේ වීඩියෝවෙන් මෙහෙම කියනකොටවත් ඔබට හිතෙන්න ඕනි එකම දෙයට ඔබ දෙපාරක් සල්ලි ගෙවනවා, මේක මහා මෝඩකමක් නේද කියලා. අංක 3 ආර්ථිකයේ මහා විනාශය සහ ඔබේ පාඩුව. ඔබ දන්නවද යම් පුද්ගලයෙක් පොදු දේපලකට හානි කරන එක මොහොතක නොසලකිල්ලක් නිසා රටට සිදුවන පාඩුව කොච්චරද කියලා? ඒ අනුව ගත්තාම අපි සරල උදාහරණ විදිහට කතා කරමු. බස් රථයක අසුනක් කියලා දැමුව විට එය නැවත සකස් කරන්න යන මුදලින් තවත් බස් රථයකට ටයර් කට්ටලයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොදු වෙසිකිළියක් කුරුඩු බයිලා ගාලා ආදී දේවල් වලින් විනාශ කළ විට එය නැවත පිළිසකර කරන්න යන ලක්ෂ ගණනක මුදල ඔබේ ගමේ පාසලේ දරුවන්ට ක්‍රීඩා උපකරණ අරන් දෙන්න තිබුණු මුදල්. ඉතින් මේ අනුව ගත්තාම අපි කරන පුංචි විනාශයක් නිසා රටේ සංවර්ධනයට වෙන් කරලා තියෙන මුදල් ආයෙත් නඩත්තු කටයුතු වලට වැය කරන්න සිද්ධ වෙනවා. මේක හරියට හිල් විච්ච බාල්දියකට වතුර පුරවනවා වගේ වැඩක්. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි කොච්චර හම්බ කළා, කොච්චර බදු ගෙවුවත් රට දියුණු වෙන්නේ නැත්තේ අපි අපේම අතින් අපේම සම්පත් විනාශ කරන නිසා කියලා. අංක 4 ඔබ විනාශ කරන්නේ ඔබේම හෙට දවසයි. එහෙනම් ඔබ මොහොතකට හිතන්න, ඔබ අද නොසලකිල්ලෙන් විනාශ කරන පොදු දේපල හෙට දවසේ ඔබේම පවුලේ අයට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. ඒ අනුව ගත්තාම ඔබ අද රජයේ රෝහලක ඇඳක් හෝ උපකරණයක් විනාශ කළොත් හෙට ඔබේම පියා හෝ ඔබේම මව අසාධ්‍ය වෙලා රෝහලට අරන් ගිය වෙලාවක ඒ පහසුකම නැති වුණොත් දැනෙන වේදනාව ඔබට දරා ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි ඔබ අද බස් එකක අසුනක් කිරලා දැමුවොත් හෙට ඔබේම ගැබෙනි සහෝදරියකට ඒ අසුනේ වාඩි වෙලා යන්න බැරි වුණොත් ඒ පාපේ කාගේද? ඉතින් එහෙම ගත්තාම අපි අපේ ගෙදර තියෙන බඩු පණ වගේ රකින්නේ ඒවා අපේ සල්ලියෙන් ගත්ත නිසා නම් පාරේ තියෙන දේපලත් පණ වගේ රකින්න ඕනේ. හේතුව ඒවා ඔබේම
සල්ලි වලින් ගත්ත නිසාමයි. ඒ අනුව ගත්තාම ගෙදර දේ කැඩුවාම ඔබට පෞද්ගලිකව පාඩුයි. පාරේ තියෙන පොදු දේපලක් විනාශ කරපුවාම ඒක රටටම පාඩුයි. අන්තිමට ඒ පාඩුව කැරකෙන්නේ ඔබේ කරපිටට කියලා ඔබ මතක තියාගන්න. අංක 5 මතු පරපුර වෙනුවෙන් කරන ආයෝජනය. එහෙනම් අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට සල්ලි දේපල විතරක් නෙවෙයි, ඔවුන්ට ජීවත් වීම පිණිස ලස්සන පිරිසිදු සහ පහසුකම් තියෙන රටක් ඉතිරි කිරීම ඔබේ මගේ උත්තරීතර යුතුයකමක්. ඒ වගේම තමයි අපි අද මේ පොදු දේපල රැක්කේ නැත්තම් හෙට දවසේ අපේ දරුවන්ට සිද්ධ වෙන්නේ අලුතින් යමක් හදනවා වෙනුවට අපි විසින් විනාශ කරපු ඒ දේවල් හදාගන්න ලෝකෙට ණය වෙන්න. එහෙනම් මම ප්‍රශ්නයක් අහනවා. දරුවන්ට ණයකාරයෝ වෙන්න ඔබ කැමතිද? එහෙනම් අද ඉඳන් ඔබ පොදු දේපල පිළිබඳව මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. ඒ අනුව ඔබ මුලින්ම කරන්න ඕනි පොදු දේපලකදී අයිතිකරු වෙන එක. ඒ කියන්නේ පාරේ දකින පොදු සම්පතක්ම මගේම සල්ලි වලින් ගත්ත මගේම දෙයක් කියලා හිතන්න පුරුදු වෙන්න. දෙවෙන්න තමයි හැම වතුර බිඳක්ම ඔබේ කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔබ පොදු ස්ථානයක කරාමයක් ඇරලා තියෙනවා දැක්කොත් ඒක වහන්න. ඒ අපත යන්නේ අපේම සල්ලි. තුන්වෙන්න තමයි වැරද්දක් දුටු තැන අනිවාර්යෙන්ම එයට හඬක් නගන්න. ඒ කියන්නේ කවුරු හරි පොදු දේපලකට හානි කරනවා දැක්කොත් ඕක මගේ සල්ලි, ඕක විනාශ කරන්න එපා කියලා නිර්භීතව කියන්න පුරුදු වෙන්න. ඉතින් ඔබ මේ විදිහට හිතන්න පුරුදු වුණොත් මේ දේවල් ඔබේ යහපත් අනාගතයක් උදෙසාමයි බලපාන්නේ. එහෙනම් මේ වීඩියෝවේ අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ ඔබත් මමත් වර්තමානයේ දකින ලෝකයේ දියුණු රටවල් ඒ විදිහට දියුණුුනේ ඔවුන්ගේ පාරවල් රත්තරන් වලින් හදපු හින්දා නෙවෙයි. ඒ දියුණු රටවල් වල සිටින මිනිස්සු පාරේ තියෙන ගලක් පවා තමන්ගේ දේපලක් වගේ රැකගන්න හික්මීමක් ඇති කරගත්ත නිසා. එහෙනම් අපි දැනගන්න ඕනේ අපේ රට හදන්න පුළුවන් අපිටම විතරයි. ආකල්ප වෙනස් කරගමු. මේ රටේ හැම වෙලේ කැටයක්ම මගේ කියලා හදවතින්ම පිළිගමු. පොදු දේපල සුරකිමු. එමගින් අපේම මුදල්, අපේම අනාගතය රැකගනිමු.